හානියක්. ඉතින් ඉස්සරහෙන් අපිට පේනවා අලුගල් කන්ද. අවසානයේ අලුගල් වලට කොහොම හරි ආවා. Good morning travelers. ඉතින් අද අපි මේ පටන් ගත්තේ පොඩි අමුතු විදිහේ ගමනක් යන්න. ඉතින් ටාගට් එක තියෙන්නේ දැන් නකල්ස් වල අලුගල් වලට යන්න. ඉතින් දැන් උදේ 8:05 වෙලාව. ගෙනාවේ නෑ. ඉතින් මේ උඩහේ ඉඳන් එන දොරපාරේ තමයි අපි වතුර ගන්නෙ. ඉතින් මෙතන වන්දනා කරලා තියෙනවා මේ වතුර පාර ගාම. සුද්දා මොකෝ වෙන්නේ? වතුරක් ගන්න ආවා. ඒක වතුර ඉතින් යනවා සුව මැග්සින් එකක් තියෙනවා. ලොකු නම්බකට පස්සේ දැන් අපි තෙන්තලාවට ඇවිල්ලා තියෙනවා. මේක දිගේ සැලකිය යුතු දුරක් යන්න තියෙනවා අපි ඉස්සරහට.
ඉස්සරහින් අපිට හම්බ වෙනවා අලුගල් කන්ද යන ගමනේ හම්බ වෙන ප්‍රසිද්ධම ප්ලේස් එක. ඉතින් මෙතන තමයි ප්‍රසිද්ධ කොටගඟ යද්දි හම් වෙන මේ පාලම තියෙන්නේ. මට තේරෙන්නේ මෙතන පාලම තියෙනවා පිටිපස්සේ. ඒතකොට මේකේ විශේෂත්වය තමයි මේ කොටගඟ දියඇලි 7 ප්‍රසිද්ධ පාරක්. ඉතින් ඒ දියඇලි 7ට යන පාර මෙතනින් පටන් ගත්ත හැකි. ඔන්න මේ දියඇලි දිගේ ගියොත් මේ වතුර පාර දිගේ ගියොත් කොටගඟ දියඇලි 7ට තමයි වැටෙන්නේ. ඉතින් මේ වගේ තැනකට එනවා නම් මේ වතුර කුණුවන් තරම් පරිස්සම් කරන්න කුණු දාන්න එපා. මොකද මේ වතුර පාරෙන් පල්ලෙහා ගම් ගානක් ජීවත් වෙනවා. තමන්ගේ දිනදා වතුර අවශ්‍යතාවය ගන්න මේ වගේ තැන්වලින්. මේක තමයි කොටගඟ තැන්න කියලා කියන්නේ. ඉතින් ඔය ඈතින් පේනවා අලුගල් කන්ද අලුගල් එන ඒ රේන්ජ් එක. දෙකමාරකට විතර පස්සේ අපි කොටගඟ තැන්නට රීච් කරා. ඉතින් මේ ඈතින් පේනවා දැන් මීදුමට වැස්සුණා. අපි ඉතින් ලස්සනට පෙවුණා. මේ පැත්තේ තියෙනවා අලුගල් කන්ද අලුගල් එන ඒ ලයින් එක. මේ පැත්තට ගත්තාම නකල්ස් වල පීක් ටික තියෙනවා. මෙතනට පේනවා third peak එක පේනවා, fourth peak එක තියෙනවා, අන්තිම 5 peak එක තියෙනවා. ඉතින් දැන් අර පැත්තෙන් ආයි මීදුමක් එනවා. පළවෙනි මීල් එක මොනවද තියෙන්නේ? චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, මේ වගේ තැනකින් අපි වගේ කෑමක් කනගෙන සුපිරියක් තමයි තියෙන්නේ. හැමෝටම නෑ අත්දැකීම ලබා ගන්න හැමෝටම බෑ. කන්දක් ඉස්සරහා මෙතන මෙහෙම කනවා. මෙතන ගාන ඉස්සරහා මේ වගේ ලස්සන කන්ද. කඳු පන්තියක්. අනේ ගිහිල්ලත් නැහැ මම ෆුල් රේන්ජ් එක අපි. ඉතින් මොකද හිතන්නේ අපි යන ගමන ගැන? ගමන ඉතින් මාර ලස්සනයි. අවුවක් තියෙන වලට එනේ මුලඟ මාර සීතලයි නේ. ඔව්. එතකොට අපි දැන් නිශ්චිත පෑන් එකකට ආවා. අපි දැන් යනවා අලුගල් ලෙනට. ලෙනට ගිහිල්ලා අපේ පැක් ටික තියලා අපේ ටිකක් නේ ටික දෙනෙක්. අපේ ටීම් එක 8ක් ඉන්නවා. 3 දෙනෙක් අලුගල් ලෙනේනව තිනවා. ඉතුරු 5 දෙනා පැක් තියලා අවශ්‍ය දේවල් ටික අරගෙන මෙහෙම වදිනවා අපි 5 peaks යන්න. එතකොට කියන්න බෑ කීය වෙයිද ඉද්ද කියලා. ඉතින් සමහරට රෑ වෙයි නේ. සමහරට රෑ වෙයි. මා ලස්සනයි ඉතින්. මේ නැති මේ පැත්තේ තනිකර තනි තලාවක් තියෙන්නේ. මේ පැත්ත ගත්තාම තනිකර පන්ති තියෙන්නේ. වෙනම ලෝකයක් මේක.
ඉතින් ඉස්සරහෙන් අපිට පේනවා අලුගල් කන්ද. අලුගල් කන්ද තමයි හෙට දවසේ අපේ මේන් ටාගට් එක. පේනවා ඇති මා ලස්සනයි මේ පේන දේට වඩා ඇස් දෙකෙන් දකින දේ මා ලස්සනයි කියාගන්න විස්තර කරන්න අමාරුයි ලස්සන. මේ පැත්තට ගියොත් අලුගල්ලෙන මෙතනින් උඩට ගියොත් 5 peaks. කියන් පල්ලෙහාට ගිහිල්ලා බෑග් ටික තියලා ඒ රදිවා බෑග් ටික තියලෙමුනේ. බෑග් ටික තියලා වතුර පොඩ බෑග් එකක් අරගෙන අපේ කට්ටිය ගිහලා තින්නේ. මේ වගේ වතුර පාරවල් දිගටම හම්බ වුණා. මා ලස්සනයි. පට්ට ගති. දැන් අපි අලුගල්ලෙන්ද තාම කිට්ටු කරලා තියෙන්නේ. ඔයාලා සමහර විට ඇහි හුළඟේ හඬ. මේ හරිය ලොකු හුළං කපොල්ලක් තියෙනවා. ඉතින් නිහඬතාව පොඩ්ඩක් අහගෙන හිටියොත් විඩෙන් විඩේ ලොකු හුළම් පාරක් මේ හරහා එනවා අපිට. ඔගේ හැබැයි මෙමුණ පාර නේ. ඉතින් දැන් අලුගල්ලෙන්ට කිට්ටු කරලා තියෙන්නේ. පොඩි දුරයි තියෙන්නේ.
මෙතනින් අලුගල් කන්ද පේනවා. එතනින් කන්ද පාමුල ඉන්නේ. ලස්සන මා ලස්සනයි. යන්න දෙන පාත් එක. Kehilas set වුණා. තියෙන්නේ අලුගල් කන්ද දැන් දෙන්න කිට්ටුයි. අපි අවසානයේ අලුගල් දෙන්න කොහොම හරි ආවා. done. අපි ඒ තමන් ට්‍රැක් කරගෙන යන්නේ යන පාත් එක අවුලක් නැහැ.